එලෝ යාළුවනි ලොකු ආපදාවල් ලංකාවේ තියෙන වෙලාවේ ලේ දන් දෙන්න කැමති ලේ දන් දෙන අය පුළුවන් නම් ගිහිල්ලා මේ වෙලාවේ ලේ බැංකුව වලට ඔයාලගේ ළඟම තැනකට ලේ දන් දෙන්න. මාත් අවුරුද්දට සාමාන්‍යයෙන් පාරක් දෙපාරක් ලේ දන් දෙනවා. ඉතින් පුළුවන් අය මේ මොහොතේ අවශ්‍යම දෙයක් මම දැක්ක නිවුස් වල ගොඩක් ෂෙයා වෙනවා. ඒක නිසා පුළුවන් අය ගිහිල්ලා ලේ දන් දෙන්න. අපිත් යට වෙලා ඉන්නේ යන්න තියෙන පාරවල් දෙකම යට වෙලා පුළුවන් විදිහට මිනිස්සුන්ට දැක් ගන්න ඕන නිසා රිලේස් ටිකල්ලා ගිහිල්ලා පිරෑ බෙදුවා. ඒ වගේම සත්තුත් අමතක කරේ නැහැ. සත්තුන්ටත් මේ වගේම කැම ටිකක් දාලා කියලා තමයි අපි ආවේ මායි අක්කයි අපේ කට්ටිය එක්ක. ඉතින් තමන්ට පුළුවන් උදව්ව තමන් කරන්න උපරිමෙන් මේ වෙලාවේ තමයි ඔයගොල්ලන්ගේ උදව් කාටත් අවශ්‍ය වෙන වෙලාව. කෑණි ගඟෙත් වතුර බන්ට් එකෙන් පිටාර ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. උණුත් සමයට මේ ටිකත් යට වෙන්න ඉඩ තියෙනවා. ආරක්ෂිත ස්ථාන වලට යන්න සහ එකිනෙකාට උදව් කරගන්න බලන්න හැම වෙලේම. අපි බලමු ඉතින් අපි මේකිනුත් ගොඩේමු කලින් විදියටම. හැබැයි දැම්මට මම මේ ගෙදරින් එළියට එන්න දෙයක් නැහැ. යන්න තිබ්බ එකම පෑලියකට පාරේ ඒකත් දැන් පාර වහලා තියෙන්නේ පැත්තෙන්. අයිත් පුළුවන් වුණ වෙලාව ගමම අයිත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඕගොල්ලොත් පුළුවන් විදියට කෙනෙක්ට උදව් කරගන්න සහ මේ වෙලාවේ එළියට බැහැලා මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුන්ට එකෙන්ම රෙස්පෙක්ට් ආදරය යෙදෙන සපෝට් එක අපේ මිනිස්සුන්ට. එහෙනම් හැමෝම මේ විදිහට ඉතින් පරිස්සමෙන් යමු. හැමෝම